ඔත්තුකරුවෙක් විදිහට ජීවිතේ පටන් අරන් මුළු ලෝකෙම තමන්ගේ සෙල්ලම් පිටියක් කරගත්ත මේ අద్භූත මිනිසා ඇත්තටම කවුද? සෝවියට් දේශයෙන් නටබුන්නස්සෙන් මතුවෙලා ලේ වැగిරුණු බෝම්බ ප්‍රහාර මැදින් රුසියාවේ සිංහාසනය අල්ලගත්ත ව්ලාදිමීර් පුටින්ගේ අඳුරු ගේම් එක ගැන ඔයා දැනගෙන හිටියද? අද අපි හෙළි කරන්නේ මුළු ලෝකෙම හොල්ලපු ඒ රහස් මෙහෙයුම ගැනයි. 1989 දී බර්ලින් තාප්පය කඩාගෙන වැටෙනකොට වයස අවුරුදු 40ක් වුණු පුටින් හිටියේ නැගෙනහිර ජර්මනියේ. ඔහු එතකොට KGB එකේ අන්ඩර්කවර් ස්පයි කෙනෙක්. සෝවියට් දේශය කෑලි 15කට කැඩිලා යද්දි පුටින් එක දැක්කේ භූදේශපාලනික ව්‍යසනයක් විදිහටයි. ඔහුට ඕනේ වුණා නැති වුණු ඒ රුසියානු ගෞරවය ආයෙත් ගන්න. හැබැයි ඒකට මුලින්ම ඔහුට සිද්ධ වුණා රුසියාවේ බලය අල්ලන්න. ඒ කාලේ රුසියාවේ පාලකයා වුණු බොරිස් යෙල්සින් හිටියේ බටහිර රටවල් වලට දනින් වැටිලා. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙද්දී රජයේ තිබුණු ලොකුම සමාගම් ඔලිගාකස්ලා කියලා හඳුන්වන ධන කුවේරයන් කිහිප දෙනෙක් සතු කරගත්තා. යෙල්සින් මේ අයට යට වෙලයි හිටියේ. ඔය අතරේ තමයි පුටින් සෙන්ට් පීටර්ස්බර්ග් වල නියෝජ්‍ය නගරාධිපති වෙලා තමන්ගේ පරණ KGB යාළුවෝ සහ පාතාල ලෝකය එකතු කරගෙන බලවත් ජාලයක් හදන්නේ. මේක දැක්ක ජනාධිපති යෙල්සින් තමන්ගේ රැකවරණය වෙනුවෙන් 1999 දී හිටි හැටියේම පුටින්ව අගමැති තනතුරට පත් කරනවා. මේක තමයි කතාවේ භයානකම කොටස. පුටින් අගමැති වෙලා සති කිහිපයකින් මොස්කෝව ඇතුළු මහල් නිවාස කිහිපයකට දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ බෝම්බ ප්‍රහාර වලින් 300කට වඩා දෙනෙක් මිය යනවා. පුටින් මේකට චෙච්නියානු ත්‍රස්තවාදීන්ට ඇඟිල්ල දික් කරලා දරුණු යුද්ධයක් පටන් ගන්නවා. මේ නිසා ඔහුගේ ජනප්‍රියත්වය 2% ඉඳන් 45% දක්වා එක්වරම වර්ධනය වෙනවා. හැබැයි මෙතන එක රහසක් තියෙනවා. රියාසන් නගරයේදී අහුණු එක් බෝම්බයක් හයි කළේ චෙච්නියානුවෝ නෙවෙයි. රුසියාවේම ආරක්ෂක අංශ FSB විසින් කියලා හෙළි වෙනවා. පුටින්ව වීරයෙක් කරන්න රුසියාවේම මිනිසුන්ව බිල්ලට දුන්නා කියලා පුටින්ට අදටත් චෝදනා එල්ල වෙනවා. බලය ලැබුණු ගමන් පුටින් කළේ Tamanට ඕනි විදිහට තියාගන්න බැරි ඔලිගාකස්ලව නිහඬ කරන එක. රුසියාවේ ලොකුම සල්ලිකාරයා වුණු මිඛායිල් වගේ අයව හිරේට දානවා. ඊළඟට ඔහු කළේ NTV වැනි ස්වාධීන මාධ්‍ය ආයතන බලහත්කාරයෙන් රජයට පවරා ගන්න එක. අද වෙනකොට රුසියාවේ හැම පුවත්පතක්ම පුටින්ගේ ප්‍රොපගැන්ඩා මැෂින් එකක් විතරයි. පුටින්ගේ සෙල්ලම රුසියාවෙන් අතර වුණේ නැහැ. 2008 දී ජෝර්ජියාවත් 2014 දී යුක්‍රේනයේ ක්‍රීමියාවත් ආක්‍රමණය කරලා ඔහු ලෝකෙට පෙන්නනවා රුසියාව ආයෙත් ලෝකේ බලවතෙක් කියලා. ඒ විතරක් නෙවෙයි. පුටින් ලෝකේ තරුණම සයිබාමියක හදලා බටහිර රටවල දේශපාලනයට පවා ඇඟිලි ගහනවා. හිරේ දාන එක, වසදිලා මරණ එක, සයිබර් ප්‍රහාර එල්ල කරන එක පුටින්ගේ සාමාන්‍ය දේශපාලන ක්‍රමයේ බවට පත් වෙනවා. සම්බාධක වැටුණා, ආර්ථිකය කඩාගෙන වැටුණා. පුටින් අදටත් පාලනය අතහැරලා නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ නායකයෙක් එක ගනුදෙනු කරමින් පුටින් උත්සාහ කරන්නේ බටහිර ලෝකයේ එකමුතුකම කඩලා රුසියාව මුදුනටම ගේන්නයි. එක ඔත්තුකරුවෙක් මුළු ලෝකෙම තමන්ගේ පාලනයට ගන්න කරපු මේ සූක්ෂම සැලසුම සාර්ථක වෙයි කියලා ඔයා හිතනවද? ඉතින් මේ තමයි ලෝකේ වඩාත්ම බල සම්පන්න නායකයාගේ කතාව. ඔබ මොකද මේ ගැන හිතන්නේ? ව්ලාදිමීර් පුටින් කියන්නේ රුසියාව බේරගන්න ආපු නියම වීරයෙක්ද? එහෙම නැත්නම් තමන්ගේ බලය වෙනුවෙන් ඕනෑම ලේවැගිරීමක් කරන්න සූදානම් ආඥාදායකයෙක්ද? ඔයාගේ අදහසත් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. පුටින්ගේ මේ රහස් ගමන ගැන ඔබ මීට කලින් දැනගෙන හිටපු නැති දෙයක් මේ වීඩියෝ එකෙන් දැනගත්තා නම් වීඩියෝ එකට ලයික් කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.